ඉතින් අපේ ගැහැණු ළමයිට තියෙන ගොඩාක්ම ප්‍රශ්නේ තමයි මූණ ලස්සනට තියාගන්න. ඉතින් eyelashes extension, microblading, ඒ වගේම BB glow treatment වලට මේ දවස්වල ගොඩාක් අය කැමති. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ eyelashes extension එකක් කරගන්නකොට ඕගොල්ලන් සුදුසුම තැනක් තෝරා ගන්න ඕනේ. එතනදී ප්‍රමිතියකට යුතු glue එකක් භාවිතා කරන්න ඕන. ඉතින් ඒක නිසා ගොඩාක් අය අපිව හොයාගෙන ඉන්නේ අපි natural lashes එකට damage කිරීමක් සිදු කරන්නේ නැති නිසා. ඔව් මේ දවස්වල trend එක තමයි eyelashes. ඉතින් අපි අපේ eyelashes නැති අය හරි කැමති eyelashes දාගන්න හරි ලස්සනට ඇස් දෙක තියාගන්න. ඉතින් bright කෙනෙක් වුණත් ඉස්සෙල්ලාම අපි බලන්නේ ඇස් දෙක දිහා සහ ඇස් දෙකෙන් තමයි එයා කතා කරන්නේ hina වෙන්නේ. ඉතින් මේ දවස්වල හරි ජනප්‍රියයි Black Beauty Secret salon එකේ හාෂි ශංක ගාවට ගොඩක් අය එනවා මම දැකලා තියෙනවා eyelashes කරගන්න. ඉතින් අපි අහමු ඇයගෙන් ඇත්තටම මේ secret එක. Black Beauty Secret salon. ඉතින් අපේ ආයතනයේ හැම කෙනෙක්ම ලස්සන කරන්න තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් අපේ ගැහැණු ළමයිට තියෙන ගොඩාක්ම ප්‍රශ්නේ තමයි මූණ ලස්සනට තියාගන්න. ඉතින් eyelashes extension, microblading, ඒ වගේම BB glow treatment වලට මේ දවස්වල ගොඩාක් අය කැමති. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ eyelashes extension එකක් කරගන්නකොට ඕගොල්ලන් සුදුසුම තැනක් තෝරා ගන්න ඕනේ. මම එහෙම කියන හේතුව අපේ මේ natural lashes වලට තමයි අපි lashes extension එක කරන්නේ. එතනදී ප්‍රමිතියකට යුතු glue එකක් භාවිතා කරන්න ඕන. ඉතින් ඒක නිසා ගොඩාක් අය අපිව හොයාගෙන ඉන්නේ අපි natural lashes එකට damage කිරීමක් සිදු කරන්නේ නැති නිසා. අපි අපේ රූපලාවන කටයුතු වලට නිවැරදි තැනක් ප්‍රමිතිගත ආයතනයක් හොයාගන්න ඕනේ. හැබැයි ඒ ප්‍රමිතිය තහවුරු කරන්න මම කැමතියි හර්ෂිත් එක. හර්ෂි මම අවුරුදු ගානක් තිස්සේ දන්නා. හර්ෂි රූපලාවන ශාස්ත්‍රයේ මම මාධ්‍ය ශාස්ත්‍රයේ. හැබැයි අපි හැමතිස්සෙම මගේ යාළුවා වුණත් මම හරි කැමතියි මගේ YouTube එක හරහා ප්‍රමිතිගත දේවල් ප්‍රමිතිගත ආයතන නිවැරදි දේවල් කතා කරන්න. හර්ෂි මම කැමතියි ඔයා ওই වැඩේ කරන ගමන් පොඩක් අතීතයට ආවත් අතින් අල්ලගෙන එක් කරගෙන යන්න. මොකද හිතන්නේ බියුටිෂියන් කෙනෙක් වෙන්න. වෙන වෘත්තියක් තෝරගන්න හිතේ තිබ්බද නැත්නම් මේ ශාස්ත්‍රයට ආස වුණාද? නෑ ඇත්තටම මම බියුටි කියන දේ ඉගෙන ගත්තේ 2000 වගේ වර්ෂයේ. ඉතින් නමුත් වැඩිදුර ඒක මට කරගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මම ව්‍යාපාරික ශාස්ත්‍රයට ප්‍රමුඛත්වය දුන්නා. මොකද මම ආසයි විවිධ විලාසිතාවලට අනුකූලව නිර්මාණ කරන්න. ඉතින් එතනදී මම තෝරාගත්තේ ඇඟලුම් කර්මාන්තේ. ඉතින් මට ගාමන් ෆැක්ටරි එකක් තිබ්බා. ඉතින් ඒකත් එක්කලම මම ජීවිතේ ඉස්සරහට ආවා. ඉතින් ඇත්තටම පොඩි දුරක් යනකොට හිතන්න නැති වෙන්න විදිහට ජීවිතේ කඩා වැටුණා. ඉතින් ඊට පස්සේ මට ආපු එකම අදහස තමයි මං ඉගෙන ගත්ත දේෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ කියලා. ඒ වෙනකොට මම ගොඩාක් කෝසස් හදාරලා තිබ්බා. නමුත් මට ඒක දිගටම ගෙන යන්න බැරි වුණා මම අර වෙන ශාස්ත්‍රයට ගිය නිසා. පසු කාලෙම මට ඇත්තටම ජීවිතේ කඩා වැටුණාන් පස්සේ මට අපි කියන්නේ කවුරුරි පිහිට වෙනවනේ කියලා. ඉතින් පිහිට උනේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ. ඉතින් මම හිතුවා ඊට පස්සේ තවත් වැඩිදුර ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් තායිලන්ත, කොරියා, ඒ වගේම රටවල් වලට ඉන්දියා, ඒ වගේ රටවල් වලට ගිහිල්ලා මම වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තා. ඒ සම්බන්ධව ඒ වගේම ඔයතුනක PhD එකක් මම හදාගත්තා. ඉතින් තවත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මම හිතනවා තව අපි ඉගෙන ගන්න ඕනේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට. ඇත්තටම ජීවිතයේ හරිම තෘප්තිමත් විදියට මම මේ ෆීල්ඩ් එකෙත් එක්ක ඉස්සරහට යනවා. මම දන්නවා සමහර අය ඇයිගේ හොඳම ශිෂ්‍යයන්. ඉතින් ක්ලාසස් කරනවා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ තියෙන පන්ති පාඩම්. හැබැයි අර මං කිව්වේ හරිම ප්‍රමිතිගත විදිහට. ඉතින් ඒ නිසා කොයි කාලෙද ක්ලාසස් කරන්න ස්ටාර්ට් කරේ නැවෂ? ඉතින් මේ වෙනකොට අවුරුදු 5ක් වෙනවා මම ක්ලාසස් කරන්න පටන් අරන්. ඇත්තටම මේ වල ළමයි 1200කට ආසන්නව ළමයි අපේ ආයතනයේ ඉඳගෙන තියෙනවා. ඒ වගේම ගොඩාක් ළමයි විදේශගත වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලන් හොඳ මම දකින විදිහට සාමාන්‍ය රූපලාවන්‍ය ඉගෙන ගන්නවට වඩා මේ ඇඩ්වාන්ස්
ටෙක්නික් ඉගෙන ගන්න එක රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට ඉතාමත් වටිනවා. ඉතින් හොඳට ව්‍යවසායිකාවක් විදියට හොඳට ආදායමක් උපයෝග ගන්න පුළුවන් එකම දේ මම දකිනවා තමන්ගේ උත්සාහයෙන් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ. ඔය ගොඩක් රූපලාවන්‍ය ශාස්ත්‍රය ගැන ඉගෙනගෙන සර්ටිෆිකේට්ස් සලෝන් එකේ හැමතැනම රාමු කරලා ගහපු පළියට එයා ප්‍රමිතිගත දෙයක් කරයිද? මොකද මම හිතන්නේ මේ අතේ හුරුව සහ කාලයක් තිස්සේ ඒට ප්‍රමුඛත්වය දීගෙන වැඩ කරන්න ඕනේ. දැන් සර්ටිෆිකේට්ස් නම් ගොඩක් සලෝන්ස් වල ගහලා තියෙනවා. හැබැයි ඇතුළට ගිහිල්ලා වැඩක් කරගද්දී ඒ වැඩේ හරියට වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒකට මොකද්ද කාරණේ? නිවැරදි දේ අපි කතා කරමු. අපේ ලංකාවේ ගොඩාක් වෙලාවට සර්ටිෆිකේට් තමයි හැමෝම බලන්නේ. ඔයා ඉගෙනගෙන තියෙනවද කොවාගේ සර්ටිෆිකේට් කියන එක තමයි අහන්නේ. නමුත් අපි ලෝකයට ගියොත් අපි මේ අපේ රටෙන් පිටට ගියොත් ඒගොල්ලන් සර්ටිෆිකේට් එක එක්තරා විදිහකට විතරයි ඒගොල්ලන් තියාගන්නේ. නමුත් ඒගොල්ලන්ට ඕනේ මූලික දැනුම. මම අයිලෑෂස් කරන්න පුළුවන් කියලා සර්ටිෆිකේට් බණ්ඩලයක් තිබ්බත් වැඩක් නැහැ. මට අයිලෑෂ් එකක් නිවැරදි කරන්න බැරි නම්. ඉතින් ඒක නිසා අපේ ලංකාවේ one day workshop කියලා සෑහෙන දේවල් තියෙනවා. ඉතින් මේ ළමයි අඩු දෙයට යොමු වෙන්න බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රශ්න තියෙන නිසා අපිට ඒක ළමයට මුකුත් දොසක් කියන්න බෑ. නමුත් ළමෙක් හිතා ගන්න ඕනේ අපි මේ කරන්නේ අපේ මිනිස්සෙට. එතකොට මේ මිනිස්සයට කරන දේ යාට කිසිම විදිහට හානියක් සිදු වෙන්න බෑ. එතකොට ප්‍රමිතියක් යුතුව අපි වැඩ කරන්න ඕන. ඒකට මම හිතනවා සර්ටිෆිකේට් එකක් අදාළ වෙන්නේ නැහැ කියලා. ඉතින් සර්ටිෆිකේට් 100ක් තිබ්බත් වැඩක් නැහැ අපිට වැඩක් කරන්න බැරි නා. අපි සාමාන්‍යයෙන් අපි බලන්න ඕනේ යා පළපුරුදු කෙනෙක්ද කියලා. ප්‍රමිතිගත ආයතනයක්ද කියලා. මොකද අපේ රුව ලස්සන කරගන්නනේ අපිට අපි එතෙන්ට යන්නේ ආයතනයේ තෝරගන්නේ. හැබැයි සර්ටිෆිකේට්ස් කොයි තරම් තිබුණත් ඒ තමන් කරන කාර්යය ගැන හොඳ අත්දැකීමක් හොඳ කාල සීමාවක පුහුණුවක් නිවැරදි පුහුණුවක් තියනවාද කියලා අනිවාර්යෙන්ම ඔබ බලන්න. නැත්තම් කරදරේ වැටෙන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි බලමු දැන් හර්ෂි කරන වැඩේ ගැනත් අපි කතා කරානේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හර්ෂි චුට්ටක් ඔය ගැනත් අපි කතා කරමු. ඔය කරන ගමන් කොහොමද මේ අයිලෑෂස් කරන්නේ? ඔව් අයිලෑෂස් එක්ස්ටෙන්ෂන් එකක් කරන්න ප්‍රථමයෙන් ඇස් දෙක හොඳට පිරිසුදු කරගන්න ඕනේ. මොකද අපි ළඟට එන සේවාදායකයා විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මස්කාරා, අයිලයින් ඒ වගේ තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඇහෙන් ඉවත් කරගන්න ඕන. මොකද මස්කාරා එකක් තිබ්බොත් මේ ලෑෂස් එක්ස්ටෙන්ෂන් එක කරගන්න අපහසුයි සහ ලස්සන විදියට මේක ෆිනිෂ් එක අපිට ගන්න බෑ. ගොඩක් වෙලාවට ක්ලයන්ට්ලා අපි ළඟට ඇවිල්ලා කියනවා ලෑෂස් දැම්මන් පස්සේ අනේ අපිට මේ සැලෝන් එකෙන් කිව්වනේ ඇස් හොදන්න එපා කියලා. ඇත්තටම ඒක වැරදි. මොකද ලෑෂස් කියන්නේ ටෙම්පරරි අපේ ඇහි තියාගන්න පුළුවන් එකක්. කිසිම වෙලාවක කවුරු හරි කියනවා නම් මේක මාස 3-4ක් තියෙනවා කියලා ඒක නිවැරදි නැහැ. මොකද ඒ කියන්නේ යා යම්කිසි විදියට මේ ග්ලූ එකට මොකක් හරි ලොන් ලාස්ටිං වෙන්න දාගෙන තියෙනවා. නමුත් සමස්තයක් ගත්තොත් ලෝකෙම ලෑෂස් ග්ලූ එකක් නිපදවන්නේ සති 4-6ක් වැනි කාලයක් තුල පමණයි. එතකොට මේ ලෑෂස් එක්ස්ටෙන්ෂන් එකේදී කස්ටමර්ට කියන්න ඕනේ අනිවාර්යෙන් ඇස් දෙක හොදන්න කියලා. මොකද අපි දන්නවා අපේ සෞඛ්‍යයට ඇස් දෙක පිරිසිදු කිරීම අවශ්‍යයි. මේ ඇහැට වතුර කියන එක අත්‍යවශ්‍යයි. අපි නිකන් හිතමුකෝ අපි දවසක් හරි ඇස් දෙක හොදන්න නැතුව හිටින් අපි කොච්චර වෙලාවක් හසන්න උත්සාහ කරනවද? ඒක නිසා ලෑෂස් දැම්මම අපි කියනවා පැය කීපයක් යනකම් විතරක් ඇස් දෙකට වතුර ඒ කියන්නේ ලෑෂස් පොඩි කරලා හොදන්න එපා කියලා. නමුත් ඇහැ හේදුවයි කියන එක ලෑෂස් ගැලවෙන්නේ නැහැ. එතකොට ඒක තමයි ප්‍රධාන දේ. අනිත් එක තමයි ලෑෂස් දාන ටෙක්නික් එක. ලෑෂස් දානකොට අපේ ලෑෂස් එක්ස්ටෙන්ෂන් එකේ තියෙනවා විවිධ ටෙක්නික්. අපි කියනවා දැන් අපේ ලංකාවේ ගොඩාක් මම දකින දෙයක් තමයි ලෑෂස් එකක් වොලියම් කරනකොට එක රොදට ගුලි දානවා. ඒක වැරදි. ලෑෂස් එකක් වොලියම් කරනකොට අපි කියනවා ලෑෂස් එක්ස්ටෙන්ෂන් එකේ ටෙක්නික් එක අපිට පුළුවන් අපි උදාහරණයක් විදියට අපි ළඟට එන ක්ලයන්ට් ඕන මෙගා වොලියම් එකක්. එයා අපෙන් අහනවා 6D. එහෙම නැත්නම් ඔයා 5D වලින්ද කරන්නේ 7D වලින්ද කරන්නේ? මොකද එයා දන්නවා මෙගා වොලියම් එකකට ගොඩාක් අල්ලලා මේක කරොත් ඒක වැරදි. එතකොට 6D ටෙක්නික් එක. එහෙම නැත්නම් 5D හරි 10D හරි. එතකොට මෙගා වොලියම් එකක් කරන්නේ ඒ වගේ ටෙක්නික් එකේ. ඉතින් ලෑෂස් ඒගොල්ලන් හිතනවා මේ දැක්කම හරි ලේසි දෙයක් මේ ලෑෂ් එක ඕනම කෙනෙක්ට දාගන්න පුළුවන් කියලා.
ඇත්තටම මේක දැක්කම සුන්දර වුණාට මේක දාන ටෙක්නික් තියෙනවා. ඉතින් මේ ටෙක්නික් එක අනුව ලෑෂස් එක දාගත්තොත් අපේ කස්ටමර්ට කිසිම වෙලාවක ඩැමේජ් වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ලෑෂස් දැමීමෙන් අපේ ඔරිජිනල් ලෑෂ් එකට හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් කස්ටමර් ලෑෂස් දැම්මන් පස්සේ ඔන්න දැන් සති කීපයක් යනකොට තනින් තනින් මේක හැලෙන්න ගන්නවා. මොකද අර මම පෙර කිව්වා වගේ අපි භාවිතා කරන්නේ මේකට ග්ලූ එකක්. ඊට පස්සේ ලෑෂස් තනින් තන වැටෙනම් පස්සේ කස්ටමර් අපි ළඟට එන්නේ නැහැ. එයා අපි ළඟට ඇවිල්ලා මේ ඉතුරු ලෑෂස් ටික රිමූව් කරනවා නම් එයාට කිසිම ඩැමේජ් වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඇත්තටම ක්ලයන්ට් දන්නේ නැහනේ. නමුත් අපිට කියන්න පුළුවන් එයාට මේක ඕනේ නැත්තම් අපි ළඟට ඇවිල්ලා නැවත ඇවිල්ලා මේ දේ රිමූව් කරන්න කියලා. ඉතින් ඔන්න ඕ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒ වගේම කිසිම වෙලාවක ලෑෂ් එකකදී එයාට මේක ලෝන් ලාස්ටික් කරන්න කිසිම ග්ලූ එකක් මික්ස් කරන්න නරකයි. මගේ ළඟට ඇවිල්ලා තියෙනවා සමහර වෙලාවට මේක අපි රිමූව් ග්ලූ ගෑවත් රිමූව් වෙන්නේ නැහැ. ඇයි අර ග්ලූ එකට සුපර් ග්ලූ මික්ස් කරන නිසා. සුපර් ග්ලූ දානද? ඔව්. මොකද සුපර් ග්ලූ දැම්මන් පස්සේ කස්ටමර්ට ලෝන් ලාස්ටිං තියාගන්න පුළුවන්. හැබැයි කස්ටමර් දන්නේ නැහැ ඒකෙන් මේ අපේ ඇහි තියෙන මේ උඩ තියෙන දාරේ තැම්බිලා යනවා. මොකද කස්ටමර්ට ඇඩ්වර්ටයිස්මන්ට් එක දෙන්නෙම අපේ අය වැරදි ප්‍රතිරූපයක්. මාස 3ක් තියාගන්න පුළුවන්. මාස 6ක් තියාගන්න පුළුවන්. ඉතින් ඔය මාස 3 මාස 6ක් තියාගන්න පුළුවන් අරමුණට කස්ටමර් යනවා. ඇත්තටම එයා දන්නේ නැහැනේ. අපිනේ ටෙක්නීෂියන්. එතකොට අපි ඒක නිවැරදි ක්‍රමයට දෙන්න ඕන. ඉතින් මම නම් කිසිම කෙනෙක්ට මාස 3-4 තියනවායි කියලා නම් කියන්නේ නැහැ. උපරිම මාසයයි. නමුත් මාසෙට වඩා තියාගන්න පුළුවන් අය ඉන්නවා. එයා හරි පරිස්සමෙන් ඒක තියාගෙන ඒ ඇරෙන්න මම නම් එච්චර ලොකු කාලයක් කියන්නේ නැහැ. ඒ වගේම අපි ගොඩාක් වෙලාවට දැන් මම අද මගේ මේ මොඩල්ට දාන්නේ W එකෙන්. මේක නැචරල්. ඉතින් ලංකාවේ ගොඩාක් අපි තමයි මේ නැචරල් ලෑෂ් එක මේ W එකෙන් දාන්නේ. ඒ වගේම ලෑෂස් වල තියෙනවා මේ ලංකා ස්ටයිල්. අපි දාන ස්ටයිල් එකට වඩා අපි තෝරා ගන්න ලෑෂස් තියෙනවා. D තියෙනවා, C තියෙනවා, Y තියෙනවා, B තියෙනවා, LC, LU ඔය වගේ විවිධ ස්ටයිල් වලින් ලෑෂස් තියෙනවා. එතකොට අපි කස්ටමර් කෙනෙක්ට ලෑෂ් එකක් දානකොට අපි යාට ගැළපෙන ලෑෂ් එකත් එක්කලා ගැළපෙන ස්ටයිල් එකත් අපි දැනගත යුතුයි. එයා අපි ළඟට ඇවිල්ලා ඕපන් ලෑෂස් එකක් ඉල්ලනවා නම් ඒක අපිට D එකෙන් දැම්මොත් කැතයි. නමුත් එයා අපි ළඟට ඇවිල්ලා ඩෝල් ලෑෂ් එකක් ඉල්ලනවා නම් ඔන්න අපිට D එකෙන් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් ලෑෂස් වල තියෙනවා. නමුත් අපේ ගොඩාක් ගෲප් ලවන ශිල්පිනියෝ මේක හරි ලේසි. එහෙම නැත්නම් look and learn යටතේ ඒකලන් බලාගෙන කරන හැබැයි හැකියාවක් දක්ෂතාවයක් තියෙන ළමයිනොත් ඉන්නවා නැත්තේ නෑ. නමුත් මම හිතන්නේ ඕනම දෙයක් කරනකොට මේක ගැන මූලික දැනුමක් අත්‍යවශ්‍යයි කියලා. අනිවාර්යයෙන්ම. හොඳයි. හර්ෂි දැන් අපි ආෆ්‍රිකා ගැන කතා කරන්න ඕනේ. ඉතින් දැන් මොඩල් ගේ ලස්සනට අයිලෑෂස් හරිම නැචරල් විදිහට කරනවා. ඒකම අපි ආෆ්‍රිකා ගැන කතා කරමු. අපිට අයිලෑෂස් නැති හින්දානේ අපි මස්කාර එකක් පාවිච්චි කරන්නේ. ආයෙත් අපි අයිලෑෂස් දාලා මොකටද මේ මස්කාර ගන්න? ඒකෙන් වෙන්නේ අපි අර ලස්සනට දාන අයිලෑෂ් එක එයා විසින්ම විකෘති කර ගන්නවා. ඒ වගේම ලෑෂස් එකක් දැම්මම පස්සේ අපි කස්ටමර්ට කියන එකම දේ තමයි ස්ටීම් වෙන්න එපා. එහෙම නැත්නම් හොට් වෝටර් වලින් මූණ සෝදන්න එපා. මේ හොට් වෝටර් වලින් මූණ සීදීමෙන් වෙන්නේ අපි දාලා තියෙන ග්ලූ එක බුරුලලා යනවා. එතකොට ඉක්මනටම අර අපි කියන ලෝන් ලාස්ටිං එකට වඩා ඉක්මනටම මේ ලෑෂස් දෙක හැලලා යන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් ඇහැ හොදන්න ඕන, පිරිසිදු කිරීම කරන්න ඕන. නැත්තම් ඒකෙදි ඇහැට බලපෑම් සිදු වෙනවා. අර මං කිව්වා වගේ කසන්න ගන්නවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒත් එක්කම ලෑෂස් තෝරා ගැනීමේදී අපි soft එහෙම නැත්තම් thickness එකෙන් අඩු ලෑෂස් තෝරා ගන්න ඕන. ගොඩක් අය ලෑෂස් තෝරා ගැනීමේදී මේ ලෑෂ් එකේ තියෙන නැචරල් එක ආටිෆිෂල් එක තෝරා ගන්න දන්නේ නැහැ. ගොඩාක් thickness එක තියෙන ලෑෂස් දැම්මන් පස්සේ මේ ඇහැ ඇනෙන්න ගන්නවා. එතකොට ඇහැ අරගෙන ඉන්න බෑ අපේ කස්ටමර්ට කඳුළු බේරෙන්න ගන්නවා. ඕ වගේ විවිධ ප්‍රශ්න එනවා. ඇහැ කැවෙනවා.
ඒ කැවීමෙන් සිදුවෙන්නේ එයා ඇහැ කසන්න ගන්නවා. එතකොට අර ලෑෂස් වල තියෙන thickness එක ප්ලාස්ටික් ගතිය වැඩි වෙනකොට ඇහැට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඕනම කෙනෙක්ට මේක බලාගෙන අයට කියන්නේ ලෑෂස් තෝරා ගැනීමේදී natural lashes softness එකක් ගන්න. මොකද එක රටවල් වලින් රටවල් වලට අපේ ලංකාවට ගෙන්නන ලෑෂස් වල වෙනස්. රෂියන් ලෑෂස් එක වෙනයි, ජැපනිස් ලෑෂ් එක වෙනයි, එතකොට චයිනීස් ලෑෂ් එක වෙනයි. ඒගොල්ලන්ගේ thickness එකත් එක්ක ලෑෂස් වෙනස් වෙනවා. ඒක නිසා මම හිතන විදියට අපිට මේක අතගාලා බලලා ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මේ බොක්ස් එක නිකන් බලලා 12 හරි කියලා ගොඩක් අය ලෑෂ් එකේ ලෙන්ත් එකෙන් තමයි මනින්නේ. ඉතින් හරි කියලා ගන්නවා. නමුත් ඔක්කොම එන්නේ ප්ලාස්ටික්. ඉතින් මම කියන්නේ අපේ ලංකාවේ තුලදී ඕගලන්ට මිලදී ගන්න පුළුවන් නම් එහෙම මිලදී ගන්න. කිසිම වෙලාවක මේක ඔන්ලයින් වලින් ඕගලන් පර්චේස් කරන්න එපා. මොකද ඔන්ලයින් වලින් ගන්න ලෑෂස් එක ගොඩක් වෙලාවට එන්නේ thickness එක වැඩි. ඒ වගේම අපි දකිනවා 3D lashes box තියෙනවා අපේ ළමයි පාවිච්චි කරන. ඒව ඔක්කොම artificial. ඉතින් ඒ වගේ දේන් තමයි අපේ ළඟට එන client ගේ ඇස් වලට damage වීමක් එන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ clients ලා හරි බයයි අපි ළඟට එන අයට අපි suggest කරනවා මිස් වෙඩින් එකක් තියෙනවා eyelash එකක් දාන්න. එතකොට වට ලස්සනයිනේ කියලා. අනේ බෑ අනේ මේවා අපිට damage වෙනවනේ. මේවා ගැලවිලා යනවනේ. ඉතින් අර විවිධ දේවල් ඒගොල්ලන්ගේට මේ වෙලා තියෙන්නේ අපේ නිවැරදි ක්‍රමයට ලෑෂස් කරගන්න නැති හේතුව නිසා. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔබටත් ආසයි නම් ලෑෂස් කරගන්න, ඇස් දෙක ලස්සනට තියාගන්න, ඇස් දෙක දිහා බලන් ඉන්න අයට තවත් ලස්සනට පෙන්වන්න. එහෙමත් නැත්නම් ළඟදීම වෙඩින් එක ගන්න ඉන්නවා නම් ඒ වගේම තමයි ඔබ නිතරම හිතනවා නම් ලස්සනට ඉන්නවනේ කෙනෙක් කියලා. එහෙමනම් ඔන්න ඔබලාට පුළුවන් Black Beauty Secret අපේ හාෂිගේ සලෝන් එකට ඇවිල්ලා මේ ලස්සනට lashes කරගන්න. ඉතින් ඔයගලන්ට දැන් ඔන්න දුරකථනයක් දිස්සනවා. ඔය නම්බර් එකට කතා කරන්න ඔයගලන්ට හැකියාව තියෙනවා. හර්ෂ අවසාන වශයෙන් කියන්නකෝ දැන් ඔබ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දැවැන්තෙක් ඒ වගේම දක්ෂ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක්. 20-25 අලුත් දෙයක් කරනවා අනිවාර්යයෙන්ම මම දන්නවා. මොකද අලුත් දේවල් නිතරම කරන ඒ වගේම තමයි අනිත් අයටත් කියලා දෙන කෙනෙක් තමයි හර්ෂේ ශංකර් කියලා කියන්නේ. මොනවද 20-25ට අපිට අලුතෙන් හඳුන්වලා දෙන්න යන බියුටි රූපලාවන්‍ය ශාස්ත්‍රය? කොච්චර වික් එකක් දැම්මත් මේ සයිඩ් පාර්ට් වලට වික්ස් දාන්න අමාරුයි. එහෙම නැත්නම් ඒවල හිසකෙස් අඩුයි. ඉතින් ඒක නිසා මම හඳුන්වා දෙන්න ඉන්නවා. මම උගන්වන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා මයික්‍රෝ පිග්මන්ටේෂන් කියන එක. ඉතින් ඒකදී අපි ළමයි සෑම ළමයෙක්ටම මේකට සහභාගී වෙන්න බෑ. යම්කිසි විදියකට ලෙවල් එකකට ඉගෙන ගත්ත කෙනෙක් තමයි අපි මේකට ජොයින් කරගන්නේ. හේතුව අපි මේ සත්කාරය කරන්නේ ඔළුවට නිසා. ඉතින් අපි භාවිතා කරන පිග්මන්ට්ස් මේ ඔළුවේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි මේ හිස් කබලට කරන ක්‍රියාවක් නිසා මනා දැනුමක් තියෙන සහ ප්‍රමිතියකින් භාවිතා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අපි NVQ level 4-5 කරපු කෙනෙක්ව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනින් එහාට අපි කතා කරොත් ඒක තමයි මට දැනට හඳුන්වා දෙන්න ඉන්නේ. ඒ වගේම ඉස්සරහට දැන් අපි දකිනවා BB Glow කියන ට්‍රීට්මන්ට් එක අපේ ලංකාව තුළ ප්‍රසිද්ධයි දැන්. නමුත් එක් කරන ක්‍රියාවලිය වැරදි. උදාහරණයක් ගත්තොත් මේක විටලිගෝ. එහෙම නැත්නම් සුදු කබර වලට මේ ට්‍රීට්මන්ට් එක කරන්න බෑ. ඒක විවිධ හේතු තියෙනවා. ඉතින් මේ ගොඩක් අය අපේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා සුදු කබර කවර් කරන්න පුළුවන් කියලා. ඒකේ යම්කිසි විදියට හානියක් සිදු වෙලා තියෙනවා. හානියක් සිදු වෙනවා. ඒක නිසා ඉස්සරහට ඒක ගැන දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙනවා පන්තියක් තුනේ. ඔන්න ඉතින් 20-25 අලුත් දේවල් හර්ෂේෂන් අපිත් එක්ක කිව්වේ. ඉතින් හැමදාමත් හර්ෂිට අපි සුබ ප්‍රාර්ථනා කරනවා යහපත් දේවල් සමාජයට තෙල්න කරනවා, මිනිසුන්ට තෙල්න කරනවා. ඒ වගේම තමයි දක්ෂ ව්‍යවසායකින් අපේ රටට බිහි කරන හර්ෂේෂන් කියලා කියන්නේ වසර ගණනාවක අත්දැකීම් පළපුරුද්ද තියෙන සහ නිතරම රූපලාවන්‍ය ශාස්ත්‍රයේ මොනවාද වෙනස් වෙන්නේ මොනවාද ඉස්සරහට එන්නේ කියලා සොයා බලන කෙනෙක්. ඉතින් ඒ නිසාම අපිට දෙසරයක්
දෙයක් හිතන්න ඕනේ නැහැ. ඒ ගාවට ඇවිල්ලා රුපලාවන්‍ය සත්කාරයක් එහෙමත් නැත්නම් ලස්සන වෙන්න තියෙන දෙයක් කරන්න. ඉතින් ආරාධනා කරනවා හිතුවතුනේ ඔබටත් එන්න ඇවිල්ලා බලන්න ශීෂාංකාගෙන් මේ වගේ ට්‍රීට්මන්ට්ස් අරගෙන නැත්නම් මයික්‍රෝබ්ලේඩින් එකක් කරලා නැත්නම් ලිප් දෙක ලස්සනට තියාගන්න ලස්සන කලර් එකක් දාගන්න. ඒ වගේම තමයි බියුටි ලාවන්‍ය ශාස්ත්‍රය. ඒ කියන්නේ රූප ලාවන්‍ය ශාස්ත්‍රය ඕනෑම කටයුත්තකට එහෙමනම් ඔබට ආරාධනා කරමින් හර්ෂි බොහොම ස්තුතියි. මගේ YouTube එකත් එකතු වුණාට මොකද දැන් මම හිතනවා ලංකාකාරයසන් කියලා YouTube එක පටන් ගත්තාම ඔබ බලන රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දැවන්තෙක් හර්ෂි වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ අවුරුදු ගණනාවක පරිපූර්ණ තියෙන කෙනෙක් විදියට නිවැරදි දේවල් කතා කරපු කෙනෙක් විදියට ඔයගලන්ට හොඳ දෙයක් නිවැරදි දෙයක් ප්‍රමිතිගත දෙයක් ලබා දෙන්න. ඒ නිසාමයි මම හර්ෂිව හොයාගෙන ඇවිල්ලා ඇගේ වටිනා කාලයෙන් බිඳක් මා ලබා ගත්තේ හරි නිවැරදි දේ ඔබට කියලා ඔබව දැනුවත් කරන්න. ඉතින් එහෙමනම් හිතුවතුනේ අපි ගිහිල්ලා එන්න තවත් ලස්සන වැඩකින් හමු වෙමු.